හරි friends. ඉතින් අද අපි කතා කරන්න යන්නේ hub driven motor එකද හොඳ නැත්නම් belt driven motor එකද හොඳ කියලා. ඉතින් මේක සරලම ගත්තොත් hub driven කියන්නේ motor එක කෙලින්ම පිටිපස්සේ රෝදෙටමයි සෙට් කරලා තියෙන්නේ. පිටිපස්සේ රෝදේ hub එකටමයි තියෙන්නේ. belt driven කියලා ගත්තොත් ඒ belt එකක් දාලා ඒ මෝටරේ සෙට් කරලා තියෙන chassis එකේ bike එකේ chassis එක හරහා මේ motor belt එකක් දාලා තමයි රෝදේ කරකවන්නේ. ඕක තමයි ප්‍රධානම වෙනස්කම් දෙක. හරිද? ඉතින් අපි මම බයික් එකක් ගන්න යනවා නම් මොකද්ද තෝරගන්නේ? අතරම මේක එක කාණ්ඩ තියෙනවා, එක එක කතා කරලා අතරම මේ වල තියෙන වාසි අවාසි මොනවද? හරිද? පළවෙනිම දේ තමයි මේ දෙකේ අපි කොස්ට් එකකින් ගත්තොත්, ඒ කියන්නේ ඒ නිෂ්පාදකයන් මේ දෙක නිෂ්පාදනය කරන්න යන මොන වගේ වියදමක්ද කියලා ගත්තොත් සාමාන්‍ය වියදම අඩුවෙන්ම කරගන්න පුළුවන් hub driven බයික් එකක්. කියන්නේ hub එකේ මෝටරේ සම්බන්ධ කරන කිසිම ගියර් ගිරිල්ලක් නැහැ, wheels නැහැ. එලින්ම මෝටරේ drive කරන්න පුළුවන් hub motor එකක් through. හරිද? සරලයි. කෙලින්ම පවර් එක දෙන්න පුළුවන්. පවර් ඩෙලිවරි එකක් දුන්නාට පස්සේ ඕන විදියට වැඩ කරන්න පුළුවන්. හරිද? බෙල්ට් ඩ්‍රිවන් එක ගියාට පස්සේ බිල ගත්තොත් ටිකක් වැඩි. ඒක වෙනම ස්ථානයක සම්බන්ධ කරන්න ඕනේ. ඒකට බෙල්ට් එකක් දාන්න ඕනේ. ඊට පස්සේ ගිය කරන්න අවශ්‍ය නම් ගිය කරන්න ඕනේ. එහෙම වෙලාවල් තියෙනවා. ඒකට අනිවාර්යෙන්ම මේකේ මිල වැඩි. ඉතින් ඔයාලට ප්‍රායෝගිකව දැකීම ඇති බෙල්ට් ඩ්‍රිවන් බයික් වලට වඩා සැලකිය යුතු ගාණක් මිල වැඩි. හබ් ඩ්‍රිවන් බයික් වලට වඩා සැලකිය යුතු මිලක් වැඩි මේ බෙල්ට් ඩ්‍රිවන් බයික් එකකට ගියාට පස්සේ. හරිද? ඒකට ප්‍රධාන හේතුව තමයි ඇයි මේ හේතුව අතර අපි බලමු ඇයි මේ විදිහට මේ දෙවිදිහකට හදලා තියෙන. අර කොස්ට් එක අඩු නම් මේ වැඩිපුර කොස්ට් එකක් වියදම් කරගෙන මේ විදිහට එළිය මෝටරේ සම්බන්ධ කරලා මේගොල්ලෝ මොකද්ද බලාපොරොත්තු වෙලා තියෙන්නේ කියලා. කෙටියෙන්ම කිව්වොත් පවර් එක. ලොකු පවර් එකක් දෙන්න පුළුවන් මෝටර් එක එළියෙන් දැම්මට පස්සේ පවර් ඩෙලිවරි පැත්තට සහයෝගයක් දෙන්න තමයි මේ මෝටර් එක එළියෙන් සම්බන්ධ කරලා තියෙන්නේ. ඇතුලේ හබ් එකේ මෝටරය සම්බන්ධ කරොත් එයාට වෙනම වීල්ස් මුකුත් නැහැ. ඒගේ සම්පූර්ණ බලෙන් ලොකු වෝල්ටේජ් එකක් දෙන්න ඕනේ. වෝල්ටේජ් එක ලොකු ඇම්පියරේජ් එකක් දෙන්න ඕනේ. ලොකු ශක්තියක් දෙන්න ඕනේ. මේ මෝටරේ කරකවා ගන්න. එතකොට ඉක්මන් බැටරිය ඩ්‍රේන් වෙනවා. ඊට පස්සේ ලොකු කරන්ට් එකක් හැන්ඩල් කරගන්න ඕනේ. වගේ ප්‍රශ්න ගොඩක් තියෙනවා මේ පවර් ඩෙලිවරි කරන්න ගියාට පස්සේ. ඒ වගේ මේකෙන් දෙන්න පුළුවන් පවර් එකත් අඩුයි. මේ ඒ වගේ කාරණා. ඒ වගේම මේක ප්‍රායෝගික ගැටලුත් තියෙනවා. ලංකාවේ වගේ රටකට ආවට පස්සේ මේ සාමාන්‍යයෙන් hub driven බයික් තියන අය දන්න ඔය කතාව. මේ ටයර් කඩේකට ගිහලා ටයර් එකක්වත් දාගන්න බෑ. ඒගොල්ලෝ හරි බයයි වගේ ටයර් එකක් ගලවන්න. මේ ඒගොල්ලෝ මොකද මෝටරේ වයස් ගලවලා ගන්න ඕනේ, මෝටරේ එළියට පන්නන්න ඕනේ. මේ ඒ නිසා හරි බයයි ඒගොල්ලෝ මෝටරේ ඩැමේජ් වෙයි කියලා. ඒගොල්ලෝ කරන්නේම නැත්තරම්. මේ අපේ ඒරියා ගණන් කරන්නේ නැහැ. ඒක ෂොප් එකට ගිහිල්ලා මාරු කරගෙන කියලා කියනවා. රෝදේ ගලවන් එන්න කියනවා. ඊට පස්සේ මාරු ටයර් එකක් දාලා දෙන්නම් කියලා. ඔයගේ ප්‍රශ්න ගොඩකට මුහුණ දෙන්නවා hub driven එකක් ගත්තොත්. ඊළඟ කාරණාව තමයි මේකේ පවර් එක ගැන කතා කරොත් සාමාන්‍යයෙන් මේ කන්දක් එහෙම අදිනකොට තමයි ප්‍රශ්නේ එන්නේ. කන්දක් එහෙම අදින්න ගියාට පස්සේ හරි අමාරුවෙන් තමයි මේ hub driven බයිසිකලයක් මේ කන්ද අදින්නේ. මේ ඒ වුණාට ගිය කරලා බෙල්ට් driven බයික් එකක් වගේ ගත්තොත් ගිය කරලා තියෙන මේ ආට කිසිම ගාණක් නැහැ. ඒ බයික් පස්සේ හොය දාන්න කන්දක් නැතිනම් මේ පටගාලා ඇදගෙන යන්න පුළුවන්. ඔන්න ඔය කාරණාව නිසා තමයි e-bike කට්ටිය ගොළුවේ මතයක් තියෙනවා දුරු මතයක් මේ කඳුව අදින්නේ නැහැ කියලා. ඇත්තටම එහෙම කරන්නේ නැහැ. e-bike තමයි හොඳටම කඳුව අදින්නේ මේ පෙට්‍රෝල් වලටත් වඩා. මොකද එයාට ඒක හරි ටෝක් එකක් දෙන්න පුළුවන් ඕනම RPM එකකදී. ඉතින් ඒ ප්‍රශ්න නිසා ඒක සැලකිය යුතු ලොකු රේන්ජ් එක RPM එකකදී දෙන්න පුළුවන්. හරිද? ඕනම RPM එකකදී දෙනවා. මේ e-bike වලට දෙන්න පුළුවන්. සහ ඒකේ අර වෝල්ටේජ් එක සහ කරන්ට් එක කන්ට්‍රෝල් කරන එක ලේසි. පෙට්‍රෝල් ඉන්ටේක් එක කන්ට්‍රෝල් කරනවට වඩා සාපේක්ෂව ඒක නිසා හොඳ මේ ස්මූත්ලි කන්දක් නගින්න පුළුවන් කිසිම ගැස්සීමකින් මොකක්වත් නැතුව මේ e-bike එකකට. ඔය කට්ටිය මත තියෙන අදින්නේ නැහැ කියලා හබ් එකට. මොකද හබ් එකට දරා ගන්න බෑ කන්දක යාඩු කිසිම වීල් එකක් නැහැ. ෆුල් පවර් එක දෙන්න ඕනේ. මෝටරේ ලොකු කරන්ට් එකක් අදිනවා. සාමාන්‍ය පවර්ෆුල් බැටරි නැති වුණොත් එයාට ඒ කරන්ට් එක දී ගන්න බැරි වුණොත් ඒක ඇද ගන්න බැරි වෙනවා. මේ ඔය ප්‍රශ්න ගොඩකට මුහුණ දෙන්න වෙනවා. ඉතින් වීල් කරලා තියෙන මෝටරයකට ඒක ප්‍රශ්නයක් නැහැ. එයාට ඊසිලි අදලා යන්න පුළුවන් කන්දක් කිසිම ගාණක් නැතුව. ඔය ප්‍රශ්න ඔය ටික තමයි ප්‍රධාන වෙනස්කම් ටික. ඉතින් නිෂ්පාදන ගැටලු වලට ලේසි ඉක්මනට හදාගන්න කම්පැනි තමයි hub driven motor හදලා තියෙන්නේ. ඒගොල්ලන්ට එන්න ලේසි ඔක ෆිට කරගන්න. ඇති දෙයක් නැහැනේ. සහ අඩුවට දෙන්නත් පුළුවන්. ඒක නිසා මිල අඩු නිසා අපි ගොඩක් ගන්නවා. ඉතින් ඔය ටික තමයි ප්‍රධාන වෙනස්කම් දෙක ඔකේ. හරිද? ඊට පස්සේ කවුරු හරි මොකද්ද මම මේ දෙයින් ගන්න කියලා. ඉතින් ඒක ඩිපෙන්ඩ් වෙනවා ඔයත් එක්ක. ඔයා බජට් එක විතරක්ම නම් වාගේ තියෙනවට අඩු වෙනට ගන්න ඕන නම් ඉතින් ඔයාට hub driven බයික් එකක් තමයි ගන්න වෙන්නේ. ඉතින් වෙන ඔප්ෂන් එකක් නැහැ නේ. ඒ වුණාට ඔයාට හොඳ පවර් එකක් ඕන නම් ඔයාට ලේසියෙන් මේන්ටේනන්ස් කරගන්න ඕන නම් මේවල මිල වැඩි. සමහරකට බෙල්ට්ස් වල ප්‍රයිසස් වැඩි. කම්පැනි එක තියෙන ප්‍රශ්නේ ඒවා. ඒ අරන අර
ඊසිලි කියන ඕන කඩින් ගිහලා ටයර් එක මාරු කරගන්න. ඒ වගේ ලේසියට කරගන්න පුළුවන්. ඔයාලට බෙල්ට් ඩ්‍රිවන් එකක් ගත්තොත් මොකද නිකන් බෙල්ට් එක පන්නලා පිටාස රෝද ගලවන්න විතරයි තියෙන්නේ. මෝටර් එක ගලවගෙන නටන්න දෙයක් නැහැ බෙල්ට් ඩ්‍රිවන් බයික් එකට ගියොත්. මේ ඒ වගේම තමයි පවර් එකත් වැඩි. මේ බැටරි එකක් තියෙන මේ කල්පගත වැඩි වෙන්න පුළුවන්. ඒක ඩිපෙන්ඩන්ට්. ඒ වුණාට තියරටිකලි වැඩි වෙන්න පුළුවන්. මොකද මෝටරේ බැටරි එකේ ස්ට්‍රෙස් වෙන එක අඩු වෙනවා මේ බෙල්ට් ඩ්‍රිවන් කරාට පස්සේ. සමහරක් බයික් තියෙනවා ගියර් කරලාත් තියෙන. කියන්නේ මේ වීල් වලින්ම ගියර් කරලා එනවා. එතකොට ඔයාට තව පර්ෆෝමන්ස් වැඩි වෙන්න පුළුවන්. ඒ වගේ බයික්ස් තියෙනවා. ඒව නම් ලංකාවේ දැකලා නැහැ. මේ e-බයික් තියෙනවා. මට වහන්න නම් තියෙනවා. මේ ලංකාවෙත් තියෙනවා මේ ගියර්ස් තියෙන මේ කිය කරපු මෝටර්ස් වෙන වාහන මේ ඉලෙක්ට්‍රික් මෝටර්ස් වෙන වාහන. ඉතින් ඒ වගේ දේවල් ටිකක් තමයි තියෙන්නේ. අන්තිම දේ ඉතින් ඔයා තීරණය කරන්න ඕනේ ඔය මිලත් එක්ක ඔයා මොකද්ද ගන්න කියලා. හරිද? මේ ඒකයි බැටරියයි මෝටරේ ඔය ටික සැලකිලිමත් වෙලා ඔයා හොඳට හිතලා ඔයාට ගැලපෙන බයිසිකලේ ගන්න. ඊට පස්සේ මේ ආයිත් මම ඇඩ් කරන්නම් ඔය කඳු වදින එක ප්‍රසිද්ධ කතාවන පෙට්‍රෝල් බයික් යන නියමට කඳු වදිනවා. මතින් ඊ බයික් එක අදින්නේ නැහැ කියන්නේ ඒකට හේතුව අරක තමයි. يعني බෙල්ට් ඩ්‍රිවන් කියන්නේ පවර් ඩෙලිවරි ප්‍රශ්න පැති දෙන ප්‍රශ්නයක් නිසා නැත්නම් මේ මෝටරේ ඊ බයික් වල ටෙක්නොලොජි අවුලක්වත් ඒකට අද ගන්න බැරිවත් නෙමෙයි. හොඳම උදාහරණය තමයි අපි දන්න ට්‍රේන් එක කෝච්චි එක. මේ ඒකේ ඒකට ගියර් බොක්ස් එකක් නෙමෙයි ඇත්තටම තියෙන්නේ. ඒකේ ජෙනරේටර් එකක් දාලා මේ එන කරන්ට් එකෙන් මෝටර් එකක් කරකවලා තමයි ඔය කෝච්චිය අදින්නේ. ඒ කියන්නේ ඉලෙක්ට්‍රික් මෝටරකින් තමයි ඔක රන් වෙන්නේ. හරිද? يعني එන පවර් එක රෝද වලට කියන්නේ ඩීසල් එන්ජින් එකෙන් ජෙනරේට් කරන පවර් එක කෙලින්ම රෝද වලට ලබා දෙන ක්‍රමවේදයක් නෙමෙයි වීල් කරලා තියෙන්නේ. මොකද එහෙම තමයි ලොකු ගියර් බොක්ස් එකක් දාන්න වෙනවා කෝච්චි එකට. ඉතින් ඔය ප්‍රශ්න නිසා තමයි මේ කෝච්චි වලට ඉලෙක්ට්‍රික් මෝටර් එකක් දීලා තියෙන්නේ. මොකද කරන්ට් එකයි මේ වෝල්ටේජ් එක කන්ට්‍රෝල් කරලා ස්පීඩ් එක කන්ට්‍රෝල් කරගන්න, පවර් ඩෙලිවරි එක කන්ට්‍රෝල් කරගන්න එක ගොඩාක් ලේසි නිසා. හරිද? ඉතින් ඒක නිසා ඔය මෝටර්ස් වල බයික් වලට පවර් එකක් දෙන්න බැරි ඒ වගේ දුරු මත උළුවෙන් අයින් කරගන්න ඕනේ මුලින්ම. ඒ වගේම තමයි ඉස්සරහට අනිවාර්යෙන්ම මේ e-බයික් තමයි e-බයික් එහි vehicles තමයි පෙට්‍රෝලින් දුවන ඒවා තමයි බොහෝ දුරට එන්න ඉඩ තියෙන්නේ. ඉතින් ගරාජ් වල ආරවට බැන මේව කර ඉන්නවට වඩා ඇත්තටම මේ පැත්ත හොඳට ඉගෙන ගත්තා නම් මේ ගොඩක් වටිනවා. මොකද හරි බයයි මේ මිනිස්සු ඒවට ගියාට පස්සේ සහ ඒ ගැන ලොකු අවබෝධයක්වත් නැහැ. ඒකට ඒවට හානි වෙන්න තියෙන chance එකක් වැඩි. ඇත්තටම සෑහෙන ලේසි ඉලෙක්ට්‍රික් බයික් එකක් රිපෙයාර් කරන්න මේ normal වාහනයකට වඩා. මොකද කොටස් ප්‍රමාණයත් අඩුයි මේ රීප්ලේස් කරලා දාන්න තියෙන කෑල්ලක් ගලවලා. ඉතින් ඒක නිසා මේ පැත්ත ඉගෙන ගන්න කියලා කියනවා. එතකොට ওই බයික් වල තියෙන හානි වෙන එක ගොඩක් අඩු වෙයි. ඉතින් ඔය වගේ කාරණාවක් ටිකක් තමයි අපිට e-බයික් ගැන කතා කරන්න තියෙන්නේ. e-බයික් වල මේ විශේෂයෙන්ම අද කතා කරේ මේ බෙල්ට් ඩ්‍රිවන් සහ හබ් ඩ්‍රිවන් අතර වෙනස මොකක්ද කියන එක. ඉතින් මම හිතනවා අලුත් දෙයක් ඉගෙන ගත්තා කියලා. ඉතින් හැමදාම වගේ ඉතින් වීඩියෝ එකට මේ ලයික් එකක් කමෙන්ට් එකක් දාලා ෂෙයා කරගෙන යන්න. මොකක් හරි ප්‍රශ්න තියෙනවා නම් කමෙන්ට් එකක් දාන්න. අපි ඒව ගැන ඉස්සරහට කතා කරමු. හරි friends එහෙනම් ගිහිල්ලා එන්න. හැමෝටම සුබ දවසක්.